අද ඇවිල්ලා තින්නේ කොහෙද කියලා බලන්න. අද ආවේ මම ඩුබායි වල තියෙන හිස්ටරි එක හොයාගෙන. ඉතින් ඩුබායි මෙච්චර දියුණු වෙන්න කලින් කොහමද ඩුබායි එක කොහමද තිබ්බේ කියන තැන මුල හොයාගෙන තමයි අද ආවේ. විලේජ් එකේ ඉතින් පටන් ගන්න තියෙන්නේ මේ 19th century කියන්නේ 19 වෙනි සතවර්ෂය වගේ. ඉතින් ඒගොල්ලන්ට තෙල් හම්බෙන්න කලින් මේ තමයි ඩුබායි තිබ්බ ඉතින්. දැන් නම් මේකෙම කවුරුත් නැහැ. මේක තනිකරම දැන් සූක් එකක්. ඒ කියන්නේ වෙළඳපොළක් වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒත් බලා ගන්න පුළුවන්. අර ඒගොල්ලන්ගේ කල්චර් එක එහෙමම ඉතුරු කරලා ඒගොල්ලෝ ගිහින් තියෙනවා. මාරම ලස්සනයි. ඉතින් ඉස්සර ඩුබායි මේ විදිහට තමයි තිබිලා තියෙන්නේ. අවුවක් එහෙම වැටෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ මේ කොච්චර කාන්තාර හිටියද ඒක ලස්සනට මැනේජ් කරලා තියෙනවා. බලන්නකො මේ පාරවල වලින් චූටි බොඩි ගැප් එකක් තියෙනවා. මාර ඇන්ටික්ස් ගොඩක් තියෙනවා. ඉතින් ආවොත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. පේනවා තියෙන ඇන්ටික්ස් ගොඩ. තාම ඕපන් කරලා නැහැ ෂොප් එක. මම උදේම ආවා මොකද අද ඊද් හොලිඩේ එක. ඉතින් ටිකක් උදේම ආපුවාම කට්ටිය අඩුයි. ඒ හින්දා තමයි උදේම ආවේ. මාර ඇන්ටික්ස් වගේක් තියෙනවා. මාරම ලස්සනයි. බලන්න. මේවා නම් ඩුබායි රිප්‍රසන්ට් කරන්නේවත් දන්නේ නැහැ. මේ කොෆි යනම නම් මම දන්නවා දැකලා තියෙනවා. මේවා නම් ඩුබායි වලට අයිකනික්. තනිකර මම හිතන්නේ ආර්ට්ස් වලට ફોකස් කරලා බලනවා. මේ ලස්සන ආර්ට්ස් ටිකක් තියෙනවා. මාරම ලස්සනයි. චූටි ආර්ට්ස් ගොඩක් තියෙනවා. ප්‍රයිසස් නම් කොහොමද දන්නේ? තාම ඕපන් කරලා නැහැ. ඉතින් අද නිවාඩු දවසින් මාරම ලස්සන view එකක් එක්ක මේ විදිහට චුට්ටක් ඉඳගෙන හවස් වරුවක ඉඳගෙන ලස්සන view එකක් එක්ක පිටිපස්සෙන් කොෆි එකක් බොන්න මාරු ඉතින් ප්ලේස් එක. මම ඉන්නේ කොස්ටා කොෆි එකේ. ඉතින් මෙතන පිටිපස්සෙන් තියෙනවා ක්‍රීක් හාබර් එක. ඉතින් මෙතනට ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් කොෆි එකක් ලස්සන. ඉතින් පොඩි හැක් එකක් විදිහට කියන්න පුළුවන්. ටිකක් උදේම ආපුවාම ඔයගොල්ලන් ලස්සන ෆොටෝ ටිකක් ගන්න පුළුවන්. මොකද කවුරුත් නැහැ. ගොඩක් ලස්සන ඒරියාස් තියෙනවා ඉන්ස්ටාග්‍රෑම් එකට නැත්නම් Facebook එකේ ඔයගොල්ලෝ Facebook එක රන් කරනවා නම් ඉතින් සෝෂල් මීඩියා වලට මාරම ලස්සන ප්ලේස් එකක් තමයි මේ. ඉතින් යච් තියෙනවා චූටි ඩෙක්ස් වලට දාලා ඔයගොල්ලන්ට ඒවත් එන්ජොයි කරන්න පුළුවන්. ආ ඒරියාත් පෙන්නන්න. එනවනම් හොඳම ටයිම් එක ඉතින් උදේම තමයි. උදේම නැත්තම් හවස එන්න ඕනේ. සෙනගත් නැහැ කට්ටිය. ඉතින් නිදාසේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න නැත්තම්
ෆොටෝස් ගන්න මොන හරි තියෙනවා නම් ලස්සන ප්ලේස් එකක් තමයි මේක. මම දැක්ක ගොඩක් අය ෆොටෝ ෂූට් වලට ඇවිල්ලා තිනවා. මම දැක්ක ප්‍රෙග්නන්ට් දෙන්නෙක් ෆොටෝ ෂූට් එකක් කරනවා. ඉතින් ලස්සන ෆොටෝ ෂූට් එකක් වෙයි ඒක. කොහොමද දන්නේ ගණන් ප්‍රයිසස් කොහොමද කියලා දන්නේ තාම මේව ඇරලා නැහැ. මාරම ලස්සනයි. ඉතින් ගෙදරට එකක් යවන්න සුපිරිනේ. ලස්සනයි. මාර අවුවක් වැටෙන්නේ තාම උදේ 8යි වෙලා. අවුව නිකන් හවස වගේ. හරි මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ ක්‍රීක් එකට. ඉතින් මෙතන ඉස්සර ඒගොල්ලෝ පර්ල් ඩයිවිං කරලා තියෙනවා. ඒගොල්ලෝ එහෙම තමයි ඒගොල්ලන්ගේ ආදායම සරි කරගෙන තියෙන ඉස්සර. දැන් කොහොමද නේද ඩුබායි? මේක කොටස් දෙකකට බෙදෙනවා කියලා තියෙනවා. බර් ඩුබායි එකයි මෙතනයි දෙයිරා හරියයි. බර් ඩුබායි එකයි. ඉතින් පර්ල් ඩයිවිං වලට මේවා තමයි යූස් කරලා තියෙන්නේ. දැන් නම් මේවා අලුත් වැඩිය වෙලා තියෙන්නේ. ඉස්සර මේකේ තමයි පර්සියන් කට්ටිය ඇවිල්ලා කියන්නේ ට්‍රේඩ්නේ තනි කර තිබිලා තියෙන්නේ. ඉතින් මේ හරිය තමයි ඉස්සර පරණ ඕරු නැව් නවත්තලා ඉතින් ඒගොල්ලන්ගේ ට්‍රේඩින් කරලා තියෙන්නේ. ගොඩක්ම ගිය වෙලා තියෙන්නේ පර්ල් ඩයිවිං වලට තමයි මේ හරිය යූස් කරලා තියෙන්නේ. තාම මේ වගේ නෙට් එහෙමත් තියෙනවා ඉතින්. මම ඒක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. තාම ඉතින් ඒ වගේ නෙට් තියෙනවා. මේක නම් පර්ල් ඩයිවිං වලට හදපු නෙට් එකක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ වගේ නෙට්ස් වගේක් එහෙම දාලා තියෙනවා ඉතින්. මේ තියෙන ඩුබායි ක්‍රීක් එක. මම ඉන්නේ පොඩි සූක් එකක් ගාව. ඉතින් කුළු බඩුත් තියෙනවා මෙතන. ඉතින් නිකන් පහේ ඉඳලා ඉරම් 10යි. ඉරම් 10 ඉඳලා ඉතින් ගඳුම් තියෙනවා. බෑග්ස් තියෙනවා. याला ओपन करने का बात बोट राइड කියන්නේ අබ්‍රයි කියලා. ඒක දිරා මේකයි. ඉතින් ලංකාවේ මුදලින් දිරා සෝරි රුපියල් 80ක්. දවසක ඒකෙත් යන්. මෙතනට ආවොත් ඉතින් ඕගලන්ට කෑම බීම ඒ ඔක්කොම සප්ලයි කරගන්න පුළුවන්. මොකද KFC එකේ ඉඳන් ට්‍රැඩිෂනල් ඒ කියන්නේ මේගොල්ලන්ගේ අරාබි කට්ටිය කෑම වෙනකම්ම තියෙනවා ඉතින්. හැමදේම තියෙනවා මෙතන. සූක් එකක් ෆූඩ් සෙන්ටර් එකේ ඉඳලා ඇඳුම දක්වාම තියෙනවා ඉතින්. අවුලක් නැහැ. ඔයගොල්ලන්ට ඇවිල්ලා shopping කරන්න මේ ෂෝක් ඉතින්. මාරම ලස්සන ඒරියා එක. ඉතින් මේ වින් ටවර් එක. මේ වින් ටවර් එක තමයි මේකේ ස්පෙෂලිටි එක. මේ ස්ට්‍රක්චර් එක බලන්නකො මේකේ කොයි පැත්තෙන් හුළඟ ආවත් ඒක හුළඟ කැප්චර් කරගන්න හදලා තියෙනවා. ඉතින් මේක ඇතුලේ V එක වගේනේ තියෙන්නේ. හුළඟ ආපුවම ඕක මැද්දෙන් යනවා. ඉතින් ඇතුලට ගිහිල්ලා මේකේ පළහැට ඇද්දින් කොහොමද මේකේ මැටි ගියක්නේ. අනිවාර්යෙන් මැටි ගෙවල් වල තියෙන කූල් එක ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා. මේකේ ඇතුලට ඇද්දින් කොහොමද වාතේ කූල් වෙලා තමයි ඇතුලට යන්නේ. ඉතින් රූම් එකට AC දැම්මා වගේ තමයි. හිතන්නකෝ දැන් ලොකු කුණාටුවක් ආවා කියලා. කියන්නේ වැලි කුණාටුවක් ආවට පස්සේ කොහොමද ඒගොල්ලෝ වැලි මේකට ඇතුලට යන්න තියෙන හදලා තියෙන්නේ කියන එකත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇද්ද? ඒගොල්ලන්ට අර පං කියන්නේ පං වගේ දේවල් වලින් වියපු මේ net එකක් වගේ තියෙනවා. අනිත් එක ඒගොල්ලෝ රෙදි දානවා. පෙනහෙරේ වගේ වෙන net එකක් දානවා. එතකොට ඒක මැද්දෙන් හුලං ගිහිල්ලා හුලං විතර යන්නේ. ඉතින් ඩස්ට් එක ගොඩක් යනවා අඩුයි. AC එන්න කලින් ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි AC එකක් තමයි මේ තියෙන්නේ. මාර ටෙක්නොලොජි ඒගොල්ලෝ මාර ස්මාර්ට්. මෙච්චර ඩෙසර්ට් එකේ තියෙන මෙච්චර රස්නේ දරා ගන්න පුළුවන්. පුළුවන් වෙන්න ඔක්කොම හදලා තියෙන කූල් වෙන්න එයා ඒක ඇතුළට යන හදාගත්ත හොඳ සුපිරිම ටෙක්නොලොජි එකක් තමයි මේක. මේක තමයි මෙතන තියෙන ස්පෙෂලිටි.
මෙන්න මේ කුරුළු జాතියට මං කියන්නේ මොකක්ද දන්නවද? මෝඩ කුරුළු කියලා. මෙයාලා ළඟට මිනිහ මිනිස්සු එන්නේ මේ යකෙක් පැන්නත් එයාලා ඉගිලෙන්නේ. පරවිය జాතියද මොකුත් දන්නේ නැහැ. මම දැකලා තියෙන වාහන වලටත් යට වෙනවා මේ වාහනේ ස්පීඩ් එක ඇවිල්ලා නතර කරනවා ඒත් මෙයාලා නම් අයින් වෙන්නේ නැහැ. පේනවද මං දැන් මේ මගේ ළඟට මෙනවා. මං කියන්නේ මෝඩ කුරුල්ල කියලා ඉන්නේ. මගේ ළඟට වෙනවා. සිම්ප්ලි ඉතින් මුළු ඒරියා එකම විනාඩි 40න් විනාඩි 30න් වගේ කවර් කරන්න පුළුවන්. මියුසියම් වගේකුත් තියෙනවා. ඉතින් ඒවත් බලලා යනවනම් විනාඩි 45කින් වගේ මේ ඒරියා එක කවර් කරලා ඉවර ගන්නත් පුළුවන්. ස්පයිසස් වල ඉඳලා ඊළඟට ඩුබායි වලට ස්පෙෂල් තියෙන ඔය ඕද් ඊළඟට සිල්ක් යනකොට යන්නේ මොකක්ද ඒක අබායනේ අබාය ඊළඟට ගොඩක් දේවල් අඩුවට ගන්න පුළුවන් තැන තමයි මේක ෂෝක් කැම කඩත් ඕන තරම් තියෙනවා ඉතින් ටයිම් පාස් කරන්න සුපිරි තැනක් ඉතින් නිවාඩු දවසේ යන්න කියලා හදන්නේ කොෆි මියුසියම් එකේ තියෙන තැන හදනවා. ඉතින් ඒගොල්ලෝ හදනින්ද මුකුත් කරගන්න විදියක් නැහැ. මෙතන මේ බයෝ වැබ් ගහකුත් තියෙනවා. බයෝ වැබ් තමයි නේද? ඔව් බයෝ වැබ්. බයෝ වැබ් නේද කියන්නේ ඒකට. ඉතින් ලොකු දුරකුත් නැහැ. පොලිස් මාමියෙක් ඉතින් එහාට මෙහාට යනවා දෙන්නේ ගියා. වන්දියක් බැලුවා මං කැමරාව එහෙට මෙහෙට අරන් යන්නේ. පොලිස් මාමිලාට අපි මෙහි බයයි. ගොඩක් බයයි. මොකද දෙන්නේ ෆයින් එක දෙනකොට ආයෙ ගෙවල් වලට යන්න බැරි වෙන්නේ. මෙට්‍රෝ එකට ලොකු දුරක් නෑ මෙතන ඉඳන්. මෙට්‍රෝ එකේ ඉඳලා ශරෆ් ඩීජී මෙට්‍රෝ එකෙන් බැහැලා විනාඩි 11ක් පයින් ඉන්නවා. ඉතින් ඊට පස්සේ තමයි හම්බෙන්නේ කොෆි මියුසියම් එක. කොෆි මියුසියම් එක අද වහලා ඒකේ රිනෝවේෂන් එකක් යනවා. ඊට පස්සේ දවසක අපි ආපහු එමු. කොෆි මියුසියම් කියන එක ඉතින් පට්ට වැදගත් වෙනවා. මොකද අපි කොෆි එකක් නැතුව ඉතින් කොහොමවත් වැඩේ යන්නේ නැහැ. කොහොමද මට නම් කොෆි කියන්නේ ඉතින් ඕනම දෙයක්. සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් මගේ channel එක. ඊට කමෙන්ට් එකකුත් දාන්න අනිවාර්යෙන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. පාර ක්‍රොස් කරා. සාමාන්‍ය මෙට්‍රෝ එකේ ඉඳන් විනාඩි 11ක් වගේ යනවා. ලොකු වෙලාවක් යන්නේ නැහැ. දැන් ටක් ගාලා ගිහිල්ලා විනාඩි 11ක් වගේ තමයි යන්නේ. කියන්නේ මං හිතන්නේ කිලෝමීටරයක් ඇතිනේ. කිලෝමීටරයක් වගේ ඇති. මම යන වේගෙත් එක්ක සාමාන්‍යයෙන් විනාඩි 11ක් වගේ තමයි ගියේ.